තවත් සුන්දර වූ දවසක ත්‍රිත්ව ටීවී අපේ නොලියෝ පොතක් වැඩසටහනත් සමගින් ඔබගේ ආලින්දයට කොට වැදුනේ අදත් ලස්සන පොතක් ගැන කතා කරන්න. ඉතින් අද දවසේදී මේ වැඩසටහනට ආවේ කවුද? මේ රත්මලාන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ මාධ්‍ය කලා නිෂ්පාදන තාක්ෂණ උපාධිය හදාරන චතුරිකා. චතුරිකා ඔබව අපේ වැඩසටහනට ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා. ඉතින් ඔබ පොත් එක්ක ඉතාමත් ළඟින් ඇසුරු කරන කෙනෙක්. ඔබ මේ කියවලා තියෙන පොත් අතරින් අද වැඩසටහන වෙනුවෙන් ඔබ තෝරගත්ත පොත ගැන කතා කරමු. මම අද තෝරගත්තේ පොලියානා කියන පොත. ඇත්තටම මම මේ පොත තෝරගන්න හේතුව වුණේ මේ පොතෙන් කතා කරන්නේ සතුට ගැන. ඉතින් ගොඩක්ම දෙනෙකුට නැති දෙයක්නේ සතුට කියලා කියන්නේ. ඇත්තටම මේ පොතෙන් කතා කරන අපි කොහොමද සතුට ඇති කරගන්නේ කියන දෙයට වඩා අපි දකින්නේ නැති නමුත් අපි තුළ පවතින සතුට ගැන. ඒ හින්දාම තමයි මම අද මේ පොත තෝරගත්තේ. ඉතින් ඔය පොත ඔබට තෝරගන්න ඕක හේතු වුණා වගේම ඔබ ඔය පොත ලියලා තියෙන කතුවරය සහ පොත ඇගීමකට ලක් වෙලා තියෙනවද කියන එක පිළිබඳවත් කතා කරමු. ඔව් ඒ කියන්නේ ඇත්තටම මේ පොත ලියලා තියෙන්නේ එලිනා එච් පෝටර් කියන ලේඛිකාව. ඇය ඇමරිකානු ලේඛිකාවක්. ඉතින් මේක පරිවර්තනය කරලා තියෙන්නේ කත්යානා අමරසිංහ. මේ පොතේ විශේෂ ඇගීම් ගැන කතා කරොත් මේ පොත නිකුත් වෙලා වසර 2කට පස්සේ මේ පොත දෙවෙනි කොටසක් එනවා පොලියානා ග්‍රෝ අප් කියලා. ඉතින් මේ පොත් දෙකම නිකුත් වෙන්නේ ග්ලෑඩ් බුක් කියන නමේ. මේ පොතේ කොච්චර ජනප්‍රියත්වයක් තිබුණාද කියලා කියනවා නම් ඇමරිකා එක්සත් ජනපදයේ මිලියන ගණනක් මේ පොත් අලෙවි වෙනවා. ඉතින් ඒක තමයි මේකට ලැබුණු විශේෂ ඇගීම. ඉතින් ඔබ ඔය පොත ඉතාමත් රසවත්ව කියවන්නට ඇති ඔබගේ හිතේ රැඳුණු යම් සාරාංශයක් ඇති. අපි ඒ සාරාංශය මේ වැඩසටහන වෙනුවෙන් ඉදිරිපත් කරමු. මේ පොත ඇත්තටම ගෙතෙන්නේ පොලියානා කියන පොඩි ගෑනු දරුවෙක් වටා. ඉතින් ඇයගේ මව ඉතාම ධනවත් පවුලක කාන්තාවක්. නමුත් පල්ලියක දේවකැතිවරයෙක් විවාහ වීම නිසා ඇයගේ මවව පවුලෙන් ඉවත් කරනවා. ඉතින් ඒ නිසා මේ පොලියානාගේ කුඩා කාලය හරිම දුක්ඛිත ජීවිතයක් තමයි ගත කරන්න වෙන්නේ. ඉතින් ඒක කොච්චර දුක්ඛිතද කියලා කියනවා නම් ඇත්තටම අවාසනාවන්ත විදිහට ඇයගේ අම්මයි තාත්තයි දෙන්නම මිය යනවා. ඉතින් ඒ නිසා ඇයට සිදු වෙනවා ඇයගේ පුංචි අම්මා වෙත යන්න. මේ එතනදී ඇත්තටම පුංචි අම්මා මෑයව ආදරයට වඩා වගකීමක් විදිහට තමයි බාරගන්නේ. ඉතින් එතනදී ඇත්තටම පොලියානාට යම් කාලයක් යනකම් ඒ ජීවිතය ටිකක් අපහසුතාවයකින් තමයි ගත කරන්නේ. හැබැයි පොලියානාගේ පුංචි අම්මට පොලියානාට ආදරය කිරීම නතර කරගන්න බැරි වෙනවා. ඒ පොලියානාගේ තියෙන යහපත් ගතිගුණ නිසා, ඇගේ ක්‍රියාකලාපේ නිසා. ඉතින් ඒත් අවාසනාවන්ත විදිහට අවසානයේදී පොලියානාට රියානතුරකට මුහුණ දෙන්න වෙනවා. ඉතින් රියානතුර නොසිතූ විදිහට ඔවුන් සියලුම දෙනාගේ ජීවිතවල තිබුණු ගැටලු නිරාකරණය කරලා ඒ විදිහට ඔවුන්ගේ ජීවිතයට එළියක් අරගෙන එන්න හේතු වෙනවා. ඉතින් ඒක තමයි මේ පොතේ සාරාංශය. ඉතින් ඔය පොත විවිධ කෙනා කියවදී එක එක්කෙනාට එක එක විදිහට ඔය පොත පේනවා ඇති. ඉතින් ඔබ මේ පොත කියවගෙන යද්දී ඔබට මේ පොත කොයි විදිහ දෘෂ්ටි කෝණයකින්ද පෙනුනේ? අපි ඒ ගැන කතා කරමු. ඔව් ඇත්තටම මේ පොතේ දෘෂ්ටි කෝණය ගැන කතා කරාම මම හිතන්නේ මගේ දෘෂ්ටි කෝණයට අනුව මේ පොත තියෙන්නේ ලද දෙයින් සතුටු වීම ගැන. මොකද මේ පොත ආරම්භයේදීම එක සිද්ධියක් තියෙනවා පොලියානට එයා බලාපොරොත්තු වෙනවා පල්ලියේ තෑගි පෙට්ටියෙන් ඇයට බෝනික්ෙක් ලැබෙයි කියලා. නමුත් අවාසනාවන්ත විදිහට ඇයට ලැබෙන්නේ කිහිලිකරුවා. ඉතින් ඒ වෙලාවේදී එයා සතුටු වෙනවා මට බෝනික්ෙක් නොලැබුණාට මට කිහිලිකරුවක් අවශ්‍ය නැහැනේ. මොකද කිහිලිකරුවක් ඇයට අවශ්‍ය වෙන්න නම් ඇගේ පාදය නැති වෙ යන්න ඕනේ. ඉතින් ඒ නිසා මට කකුල් තියෙනවනේ. මට එහෙනම් කිහිලිකරුවක් ඕනේ. මං ඒ ගැන හිතලා මම සතුටු වෙනවා කියලා. ඉතින් ඒ වගේ ඇත්තටම මම හිතන්නේ අපේ ජීවිත තුළම සතුටු වෙන්න අපිට ඕන තරම් දේවල් තියෙනවා. නමුත් අපිට සතුටු වෙන්න 1000ක් දේවල් තිබ්බත් අපිට නැති වෙන එක දෙයක් ගැන හිතලා තමයි දුක් වෙන්නේ. ඉතින් ඒ නිසා මම හිතනවා ඇත්තටම මේ පොත ගොඩක් හොඳයි. අපිට අපේ ජීවිතේට අපි කොහොමද අපිට තියෙන දේවල් වලින්ම සතුටු වෙන්නේ කියලා ඉගෙන ගන්න තියෙනවා. මොකද ඇත්තටම මිනිස්සුන්ට සතුට කියන දේ අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් අනිත් දේ තමයි මේ පොත හරිම සරලයි. ඕනෑම වයස් භේදයකින් තොරව බුද්ධි මට්ටමකින් තොරව ඕනෑම කෙනෙකුට කියවලා මේ පොතේ තියෙන ඒ අපිට ලේඛිකාව දෙන්න හදන සමාජයට දෙන්න හදන ඒ අන්තර්ගතය යම් තාක් දුරට හෝ අවබෝධ කර ගැනීම හැකියාව මේ පොතේ තියෙනවා. ඉතින් ඒ නිසා මගේ දෘෂ්ටි කෝණයට අනුව නම් ඇත්තටම මේකේ අපිට පුළුවන් අනිවාර්යයෙන්ම අපි ජීවිතේට අපි කොහොමද අපිට තියෙන දේෙන් සතුටු වෙන්නේ කියලා හොඳ පාඩමක් ඉගෙන ගන්න.
ඉතින් චතුරිකා ඔබ බොහෝ පොත්පත් කියවන කෙනෙක්නේ. ඒ අතුරින් ඔබ අද වැඩසටහන වෙනුවෙන් මේ පොලියානා කියන පොත තෝරගෙන තියෙනවා. මේ පොත කියවීමෙන් ඔබේ ජීවිතේට යම්කිසි බලපෑමක් වුණාද? ඔව් ඇත්තටම කිව්වොත් දැන් අපි උනත් උත්සාහ කරනවානේ අපිට දෙයක් නොලැබුණාම අපි දුක් වෙනවා. ඉතින් අපි ඒ වෙලාවට අපි උත්සාහ කරනවා නෑ කමන්නේ මට මේ දේ තියෙනවා කියලා සතුටු වෙන්න. නමුත් අපිට ගොඩක් තැන්වලදී ඒ දේ කරන්න හරිම අමාරුයි. ඉතින් මේක ඇත්තටම සතුටු වීම සෙල්ලමක් විදිහට තමයි මේ පොතේ සඳහන් වෙන්නේ. ඉතින් ඇත්තටම අපිට දෙයක් බෝරින් වෙනවට වැඩිය විනෝදාත්මක විදිහට දෙයක් අපිට ලැබෙනවා නම් ඒ දේ අපි ජීවිතේට සමීප වෙනවා වැඩිනේ. ඉතින් ඇත්තටම මට වුණත් ඒ වගේ අවස්ථාවක් ආවහම මේ ගැන ඒ කියන්නේ මටත් දුක් වෙන අවස්ථාවල් ජීවිතේදී අනුතරම් වෙනවා. ඉතින් ඒ වගේ එන වෙලාවෙදී මම හිතා ඇත්තටම මට මේ පොත ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා කියලා මගේ ජීවිතේ සතුට ඇති කරගන්නවා. ඉතින් ඔය විදිහට කතා කරද්දී ඔය පොත ඔබට ගොඩක් සමීප පොතක්. ඉතින් අපි කතා කරමු මිනිස්සු විදිහට අපි පොත් කියවන්න ඕනද? ඇයි මිනිස්සු මේ පොත් කියවන්න ඕන කියන එක පිළිබඳවත් කතා කරමු. ඔව් මම හිතනවා අනිවාර්යයෙන්ම මිනිස්සු පොත් කියවන්න ඕන කියලා. මොකද මිනිස්සු පොත් කියවන්න ඕනේ අපි මිනිස්සු විදිහට එකම තැනක ජීවත් වෙන්නේ නැහැ. අපි දවසින් දවස දියුණු වෙනවා. ඉතින් ඒ වගේ අපි දියුණු වෙන්න නම් මම හිතනවා මේ පොත් කියන දේවල් අත්‍යවශ්‍යයි. මොකද මිනිස්සෙක් වෙනස් වෙන්න දියුණු වෙන්න නම් ඔහු ආකල්පමය වශයෙන් තමයි මුලින්ම වෙනස් වෙන්න ඕනේ. මොකද අපිට ආකල්පමය වශයෙන් වෙනස් නොවි කවදාවත් ඉස්සරහට යන්න බෑ. ඉතින් එහෙම ආකල්පමය වශයෙන් වෙනස් කරන්න මම හිතනවා පොත් කියන දේ මූලිකවම බලපානවා කියලා. මොකද පොතකට පුළුවන් පරිකල්පනීය චින්තනශීලී හැකියාව වර්ධනය කරන්න. මිනිස්සු හිතන්න පටන් ගන්න එතනින්. ඉතින් ඒ නිසා මම හිතනවා වයස් ભેදයකින් තොරව කුඩා දරුවාගේ සිටම සෑම කෙනෙකුම පොත් කියවීම අත්‍යවශ්‍යයි කියලා. ඉතින් ඔන්න ඔය විදිහට ඔබ කියවන පොත් ගැන ඔබ ඉතා ආඩම්බරෙන් කතා කරනවත් ඇති. ඉතින් අපි ඔය පොලියානා කියන පොතේ ඔබගේ මතකයේ රැඳුණු සිද්ධි චරිත තියෙනවා නම් අපි ඒ ගැන කතා කරමු. ඔව් ඇත්තටම මේ පොලියානා කියන පොතේ මගේ මතකයේ රැඳුණු චරිත දෙකක් ඉන්නවා. ඒ තමයි පුංචි අම්මා ඒ වගේම පොලියානා. ඉතින් පුංචි අම්මාව මගේ මතකයේ රැඳෙන්නේ මොකද ඇත්තටම පුංචි අම්මා කියන චරිතය අපිට සමාජය තුළ අපි හිතුවේ නැතුණාට බොහෝ සෙයින් දකින්න පුළුවන් චරිත. මොකද ඇත්තටම පුංචි අම්මා කියන චරිතය ඇයගේ ජීවිතයේ සිදුවුණු යම් බලපෑම යම් අයහපත් දෙයක් නිසා සම්පූර්ණයෙන්ම තමන්වම වෙනස් කරගෙන සමාජයේ ඉදිරියේ වෙනස්ම වූ රූපයක් තමයි ඉදිරිපත් කරන්නේ. ඉතින් මම හිතනවා ඇත්තටම සමාජයේ ගත්තාම ගොඩක් මිනිස්සු ඉන්නවා තමන් නොවි ජීවත් වෙන. ඉතින් පුංචි අම්මගේ චරිතයෙන් නිරූපණය කරන්නේ අන්න ඒ වගේම චරිතයක්. ඉතින් මගේ මතකයේ රැඳෙන්නේ පුංචි අම්මා කියන චරිතය ඔන්න ඒ හේතුව නිසා. ඉතින් පොලියානා කියන චරිතය ඇත්තටම මගේ මතකයේ රැඳෙන අය තමයි මේ කතාවේ කතානායිකාව. ඒ වගේම මේ සතුට කියන සෙල්ලමට පාදක වෙන්නේ පොලියානා. ඉතින් ඒ නිසා තමයි මගේ මතකයේ පොලියානා කියන චරිතය රැඳෙන්නේ. මේක අමතක නොවන සිද්ධි ගැන කතා කරොත් මම අර මුලදීත් කිව්වා පොලියානාට මුලදීම ලැබෙනවා කියන්නේ තෑගි පෙට්ටියෙන් කිහිලි කරුවක්. ඉතින් ඒක මතකයේ රැඳෙනම සිද්ධියක් වෙන්නේ මොකද අවසානයේ අවාසනාවන්ත විදියට අය මුලදී සතුට වෙනවා අයට පාදයක් තියෙන නිසා කිහිලි කරුවක් අවශ්‍ය නැතිවීමක් ගැන. නමුත් අවසානයේදී ඇත්තටම ඇයගේ පාද දෙකම පණ නැතුව යනවා. ඉතින් ඒ වගේ වෙන වෙලාවකදී ඇයට පෙරසේ සතුට වෙන්න බැරි වුණා. මොකද මුලින් සතුටුනේ කකුල් දෙකක් තියෙනවා කියන්නේ. ඒතර එතනදී අපිට ප්‍රශ්න කරනවා එකම දේ තමයි දෙආකාරයකින් සිද්ධ වෙන්නේ. නමුත් අවසානයේදී ඇය සතුට වෙන්නපත් වෙනවා. මට කකුල් දෙකක් කලින් තිබ්බ නිසා තමයි මට මිනිස්සුන්ට මේ සතුට කියන සෙල්ලම කියලා දෙන්න පුළුවන්. මිනිස්සු මෙච්චර ගොඩක් සතුට වෙන්නේ මට මෙන්න මේ කකුල් දෙකක් තිබ්බ නිසා. ඉතින් කමක් නැහැ මට කකුල් දෙකක් නැති වුණාට. මට කකුල් දෙකක් තියෙන කාලේ මට පුළුවන් උපරිම මිනිස්සුන්ට ඒ දේ දුන්නා කියන සතුට තියෙනවා. ඉතින් ඒක තමයි මට මේ පොතේ අමතක නොවන සිද්ධිය. ඉතින් ඔය විදිහට ඔබ ඔය පොලියානා කියන පොත පිළිබඳව කතා කරද්දී මම ඔබෙන් අවසාන වශයෙන් අහන්න කැමතියි ඔබත් පොත් කියවන කෙනෙක් විදිහට මේ පොත් කියවීම තුළින් රටක ආර්ථික දේශපාලනික සංස්කෘතික කියන අධීරයන් වලට බලපෑමක් එල්ල කරන්න පුළුවන්ද මේ පොත්වලට? ඔව් අනිවාර්යයෙන්ම පුළුවන්. මොකද ඒ කියන්නේ දැන් ඇත්තටම රටක දියුණුවට නම් ආර්ථිකය, දේශපාලනය ඒ කියන සියලුම කාරණා බලපාන ප්‍රධාන වශයෙන්. ඉතින් මම මුලදීත් කිව්වා මිනිස්සෙක් වෙනස් කරන්න නම් අපිට අනිවාර්යයෙන්ම එයාගේ ආකල්පවලට තමයි බලපෑමක් එල්ල කරන්න ඕනේ. ඉතින් එහෙනම් මිනිස්සෙකුට අපිට ආකල්පමය වශයෙන් බලපෑමක් එල්ල කරන්න උනත් අපි අනිවාර්යයෙන් මේ මිනිස්යාගේ සංවේදීතාවය ගැන
හොඳ අවබෝධයක් ඇතුව තමයි අපි ඒ බලපෑම එල්ල කරන්නේ. එතනදී ඇත්තටම අපි යොදා ගන්න ඕනේ මිනිස්සුන්ගේ සිතුවිලි. මොකද දේශපාලනික දේවල් වෙන්න පුළුවන්, ඒකට ආර්ථිකමය වශයෙන් වෙන්න පුළුවන්, ආගමිකමය වශයෙන් වෙන්න පුළුවන්. ඒ මොන ආකාරයකින් වුණත් මිනිස්සුන්ගේ සිතුවිලි කියන දේ ප්‍රබල වශයෙන් ඒකට බලපාන. ඉතින් මම හිතනවා අනිවාර්යයෙන්ම පොත්වලට පුළුවන් ඒ දේ වෙනස් කරන්න. මොකද උදාහරණයක් විදිහට ගත්තාම පුනරුද සමයේ වුණත් ඒ වගේ පුනරුද යුගයක් ආවේ ආරම්භුනේ මොකද පුනරුද පටන් ගන්නකොටම තමයි මුද්‍රණ යන්ත්‍රය කියන දේ හොයාගන්නේ. ඒකත් එක තමයි මේ පොත්පත් ග්‍රන්ථය ආරම්භ වෙන්නේ. ඉතින් මම හිතනවා අනිවාර්යයෙන්ම ඒ වගේ උදාහරණ තුලින්ම අපිට මේක පැහැදිලි කරන්න පුළුවන්. අනිවාර්යයෙන්ම දේශපාලනික වශයෙන් ආර්ථිකමය වශයෙන් මේ පොත් කියන දේවල් වලට බලපෑමක් එල්ල කරන්න පුළුවන්. අනිත් පැත්තට කතා කරොත් අපි දැන් පොත් ගත්තාම අපි කියන්නේ ළමා නවකතා, එතකොට යෝන් නවකතා. එහෙම අපි වෙන් කරනවානේ. ඒ වගේම අපි පොත් වෙන් කරනවා මේවා සාහිත්‍යමය. එතකොට මේ දේවල් මේ ආදරය පිළිබඳ තියෙන්නේ, විරහව පිළිබඳව තියෙන්නේ. ඒ විදිහට අපි පොත් වෙන් කරනවා. නමුත් ඇත්තටම මේ සියලුම පොත් අපිට දේශපාලනික වශයෙන් ආර්ථිකමය වශයෙන් වෙන් කරන්න පුළුවන්. අපි පොතක් ගත්තාම ඒ පොතේ මතු පිටින් තියෙන අර්ථය වගේම අපිට සමාජයට බලපෑමක් එල්ල කරන්න ලේඛකයා විසින් අනිවාර්යයෙන්ම සෑම පොතකම අඩංගු කරලා තියෙනවා යම්කිසි අන්තර්ගතයක්. අපේ අන්තර්ගතය තමයි අවබෝධ කරගන්න ඕනේ. ඉතින් ඒක අඩු වැඩි වශයෙන් බුද්ධිමට්ටම අනුව, තමන්ගේ වයස් සීමාව අනුව, අත්දැකීම් අනුව වෙනස් වෙනවා. ඉතින් නමුත් මම හිතනවා මේ හැම දෙයකින්ම මේ දේශපාලනික ආර්ථිකමය වශයෙන් බලපෑමක් එල්ල කරනවා. මොකද ඇත්තටම මිනිස්සෙක් පොතක් ලියනවා නම් ඒ පොත ලියන්නේ සමාජයට යම්කිසි උදාහරණයක් දෙන්න, සමාජයට යම්කිසි ආකල්පයක් වෙනස් කරන්න. මොකද මිනිස්සෙක් යම් මතයක එල්බගෙන හිටියොත් ඒ මිනිස්සයා ඒ මතෙන් එළියට ගන්න ඇත්තටම අපිට කරන්න පුළුවන් දෙයක් තමයි මේ මිනිස්සයාගේ සිතුවිලි වෙනස් කරන එක. අපිට දෙයක් කියපු පළියට ඒ මිනිස්සේ එල්බගත්ත දෙයක් ඉවත් කරන්න. නමුත් ඒ මිනිස්සයාටම පොතේ අවස්ථාව සලසලා දෙන හිතන්න. ඇත්තටම මිනිස්සු හිතන්න පුරුදු වෙන්න ඕනේ. ඉතින් එතකොට තමයි දේශපාලනය වුණත් යහපත් පැතිකඩ අයහපත් පැතිකඩ මේ දේ කරොත් මේ දේ හොඳයි. මේ දේෙන් සමාජයට යහපතක් මට යහපතක් වෙනවා. අනිත් අයට යහපතක් වෙනවද කියන දේ ඇත්තටම අවබෝධ කරගන්න නම් මිනිස්සෙකුට හිතන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන් මේ සිතීමේ ශක්තිය ලබා දෙන පොත්. ඉතින් මම හිතනවා අනිවාර්යයෙන් දේශපාලනීය ආර්ථිකමය සෑම ආකාරයකටම මේ පොත් කියන දේ බලපාන. ඉතින් ඔන්න ඔය විදිහට පොත් පිළිබඳව ඉතාමත් දීර්ඝව මේක කතා කරන්න පුළුවන්. ඉතින් ඇය පොත් එක ගොඩාක් දුරට සමීපව ඇසුරු කරන නිසා තමයි ඇය අද දවසේ වැඩසටහනටත් එක්හසු වන්නේ. ඉතින් චතුරිකා අද දවසේදී වැඩසටහන මෙතකින් නිමාවට පත් කරන්නයි අපි සූදානම් වෙන්නේ. ඉතින් ඔබට බෙහෙවින්ම ස්තුතියි අද අපේ වැඩසටහන වෙනුවෙන් එක්හසු වුණාට. යලිත් දවසක මෙවැනිම ලස්සන පොතක් ගැන කතිකාවතකින් අපි ත්‍රිත්ව TV ඔස්සේ ඔබව හමුවන බලාපොරොත්තුවෙන් අදට නොලියූ පොතක් සමුගන්නවා. ඔබට සුබ දවසක්.